අපි කවුරුත් දන්නවා අපේ රට විශාල පරිවර්තනීය යුගයක් කරා ගමන් කරමින් තියෙන්නේ. මේ පරිවර්තනීය යුගය සෑම අතින්ම අලුත් දේශයක්, අලුත් ආර්ථිකයක්, අලුත් ගමනක් සඳහා වූ සියලු දේ වෙනස් විය යුතු තිබෙනවා. අප ඔබට මෙරටේ ජනතාවත් ඔබත් ඉතා හොඳින් දන්නවා දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ විනාශකාරීත්වයේ සඳහා ඔඩුදුවමින් තිබුණු දේශපාලන අධිකාරිය අපි වෙනස් කරන්න සමත් වී තිබෙනවා. අපේ රට වෙනස් කිරීම සඳහා ආරම්භක වශයෙන් දේශපාලන නායකත්වය එම සුබ දිශාවට පරිවර්තනය විය යුතුයි. මා ඔබට ඉතා සතුටින් ඒ වගේම ස්ථාවරව කියන්න කැමති අපි අපේ රටේ දේශපාලන අධිකාරිය සුබවාදී දිශාවට පරිවර්තනය කොට තිබෙනවා. එහෙත් දේශපාලන අධිකාරියේ පමණක් ඇතිවන වෙනස රටට සම්පූර්ණ ජයග්‍රහණය ගැනීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා බොහෝ ශේස්ත්‍රවල සුබවාදී දිශාවට අලුත් වෙනස් වීම, අලුත් පරිවර්තනයන් අවශ්‍යයි. අන්නේ අලුත් පරිවර්තනයන්, අලුත් වෙනස් වීම විශේෂයෙන්ම අපේක්ෂා කරන ශේස්ත්‍රයක් තමයි අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා, නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රධානම වගකීම පැවරී තිබෙන අපේ පොලිස් දෙපාර්තමේන්තුව, එහි වැඩ කරන ඔබ සියලු දෙනාගේ සුබවාදී පරිවර්තනය අද අපිට අවශ්‍යයි. අප දන්නවා අපේ රට තුල කෙමෙන් යලි අපේ රටේ පුරවැසියන්ගේ නීතිය පිළිබඳ විශ්වාසය අපි තහවුරු කරමින් තිබෙනවා. රට තුල ක්‍රමානුකූලව නීති ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා අපි ගමන් කරමින් තිබෙනවා. එහිදී පොලිස් දෙපාර්තමේන්තුව ඉටු කරන කාර්යභාරය ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක්. ඒ පිළිබඳ ඇගයීමක් අපට තිබෙනවා. ඒ වගේම අපට පමණක් නොවේ මේ රටේ පොදු පුරවැසියන්ට ඔබ පිළිබඳව, ඔබට පවරා දී තිබෙන වගකීම පිළිබඳව විශාල අපේක්ෂාවකින් සහ බලාපොරොත්තුවකින් සිටිනවා. අපේ මාතෘ භූමිය, අපේ ජන සමාජය මීට වඩා වයහපත් සමාජයක් බවට පරිවර්තනය කිරීමේදී ඔබට සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඔබ විශාල පුහුණුවක් ලබලා සෑම ශේෂ්ත්‍රයකම නිපුණතාවයක් අත්පත් කරගෙන ඔබ අද වගකීම් සහිත නිලධරයෙක් බවට පත් වෙනවා. ඔබ දෙස බලාගෙන ඉන්නේ කවුද? පළමු කොටම මේ රටේ පුරවැසියන් ඔබ දෙස බලාගෙන ඉන්නවා. අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය යලි ශක්තිමත්ව තහවුරු කිරීම සඳහා ඔබට පැවරී තිබෙන වගකීම ලෙස මේ රටේ පුරවැසියන් අපේක්ෂාවන් පොදි බැඳගෙන බලාගෙන ඉන්න බව ඔබ අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි, මෙතෙන්ට එක් රැස් වී සිටින ඔබගේ දෙමව්පියන්, ඔබගේ ඥාතීන් ඔබ කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ කිසිසේත්ම ඔබගේ දෙමව්පියන්ට, ඔබගේ ඥාතීන්ට අගෞරවයක් වෙන ආකාරයෙන් රාජකාරී නොකරාවි කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. අද ඔබ මෙම යුනිෆෝම් එක ඇඳගෙන, කොළපාට තොප්පිය පැළඳගෙන විශාල රාජකාරී මෙහෙයුමක් සඳහා අවතීර්ණ වී තිබෙනවා. ඒ රාජකාරී මෙහෙයුමේදී අද ඔබගේ දෙමව්පියන් මෙතන සතුටු වෙනවා හා සමාන ලෙස ඔබගේ වෘත්තියට මොනතරම් ගෞරවයක් ගේන සමත් වෙනවද? ඔබගේ වෘත්තිය මොනතරම් සාධාරණ ඉටු කරන්න සමත් වෙනවාද කියන එක ඔබගේ දෙමව්පියන්ට, ඥාතීන්ට තව තවත් ආඩම්බරකාරී කරුණක් වෙන බව නිසකයි. එසේ නැතුව
මහජනතාවගේ අපේක්ෂාවන් ඔබගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුන් මුළුමනින්ම සුණු විසුණු කරමින් ඔබ කටයුතු කරාවි කියා අප විශ්වාස කරන්නේ නැහැ. අපද ඔබ කරේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අපට මේ රට ඊටම යහපත් දෙස පරිවර්තනය කිරීමේදී ඔබට පැවරී තිබෙන රාජකාරිය ඊටමත් නිසි පරිදි ඉටු කරාවි කියන දැඩි බලාපොරොත්තුවක් අපට තිබෙනවා. ඔබට ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම්, අවශ්‍ය වන පුහුණුව, අවශ්‍ය වන ඥානය, අවශ්‍ය වන ධෛර්යය මේ සියල්ල ඔබට තිබෙනවා. එසේම මව්බිමේ සාමය පිළිබඳ සිහිනය, මේ මව්බිමේ නීතිය විධානයේ ආධිපත්‍යය යලි තහවුරු කිරීම පිළිබඳ තිබෙන සිහිනය ඔබ විධිමත්ව ඉටු කරාවි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ රට තුල සංවිධානාත්මක අපරාධ කල්ලිවල නැගීම, මත්කුඩු ජාවාරම මේ සමාජය ඊටමත් විනාශකාරී ලෙස වැළඳගෙන තිබෙනවා. මේ විනාශකාරීත්වයෙන් අපේ රට මුදවගත යුතුයි. අපේ රට කිසිදු අම්මා කෙනෙක්ගේ දරුවෙක් මේ ව්‍යසනයේ ගොදුරක් බවට පත්වීමට ඉඩ නොදී යුතුයි. අප අසා තිබෙනවා, අප දැක තිබෙනවා එවැනි අපරාධවල, එවැනි නීති විරෝධී ගනුදෙනුවල මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල නිරත වෙන, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු පවුල්වල දෙමව්පියන් මොනසා වේදනාවක්, දුකක් විඳිනවාද කියන එක ඔබ අපි කවුරුත් දන්නවා. කාටද පැවරී තිබෙන්නේ මෙම ව්‍යසනයෙන් මේ රටේ පොදු ජනතාව ගලව ගන්න. අන්න එහිදී ඔබට විශේෂ කාර්යභාරයක් තිබෙනවා. අපි මේ කළ යුතුයි. අප පුරවැසියන්ට ශක්තිමත් බලාපොරොත්තුවක් සහ පොරොන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අන්කවරද්ද මේ සියල්ල අපි මේ නුර්ගුණයන් සියල්ල මේ මව්බිමෙන් තුරන් කරන බව. හැබැයි අපේ ඒ බලාපොරොත්තුවට, ඒ පොරොන්දුවට, ඒ වගවීමට පණ ලැබෙන්නේ ඔබගේ කාර්ය මත. විශේෂයෙන්ම ඔබ විශේෂ කාර්ය බලකා සිබලෙක් හැටියට ඔබගේ දෙවුර මත විශාල කාර්යභාරයන් පැවරී තිබෙනවා. අපි දන්නවා මෑත කාලේ අපේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීමේදී, මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩ පැවැත්වීමේදී ඔබගේ ජ්‍යෙෂ්ඨයින් විශාල කාර්යභාරයක් ඉටු කරන බව. ඒ වගේම අපේ රටේ ඕනෑම මොහොතක හදිසි තත්ත්වයක් ඇති වූ ඕනෑම මොහොතක ඔබගේ ජ්‍යෙෂ්ඨයින් විශාල කාර්යභාරයක් ඉටු කොට තිබෙනවා එය සමනය කර ගැනීම සඳහා. ඒ වගේම අපේ රටේ අත්‍යවශ්‍ය ආරක්ෂක කටයුතු වලදී ඔබගේ කාර්යභාරය විශාල මෙහෙයක් ඉටු කොට තිබෙනවා. ඔබට මේ බාර දෙන්නේ ඔබගේ ජ්‍යෙෂ්ඨයින් විසින් ඔබට පවරා දී තිබෙන වගකීමේ ඉතුරු කොටස ඊටමත් ශක්තිමත්ව ඉටු කිරීම සඳහා ඔබට විශාල කාර්යභාරයක් සහ වගකීමක් පැවරී තිබෙනවා. විශේෂයෙන්ම භද්‍ර යෞවනයෙන් ඔබ අද ඔබ වෘත්තීමය ජීවිතයකට අඩිය තියෙනවා. මීට පෙර ඔබ සාමාන්‍ය තරුණයන් ලෙසම කෙලිදොලින් සහ විනෝදයෙන් වගකීම් විරහිතව කටයුතු කරන්න ඇති. එහෙත් අද සිට ඔබ විශේෂ කාර්ය බලකායි සෙබලෙක්. ඒ ඔබගේ දෙවුර මත තිබෙන සියලු පදක්කම්, සියලු පටිවලට වඩා බර බව ඔබ තේරුම් ගන්න. ඔබට විශාල වගකීමක් මේ පැවරෙන්නේ. ඒ වගකීමේ ගෞරවයත්, ඒ වගකීම ඉටු කිරීම සඳහා තිබෙන බැඳීමෙත් ඔබට පලා යන්න හෝ අත්හරින්න හෝ අයිතියක් නැහැ. අපි විශේෂම විශ්වාස කරනවා මේ නව තරුණ පරම්පරාව, මේ මාතෘ භූමියේ වගකීම, අපේ පුරවැසියන්ගේ වගකීම තමන්ගේ දෙවුර අත පවරගෙන මෙම වෘත්තියට ප්‍රවිෂ්ඨ වීම පිළිබඳව. එනිසා ඔබ තරුණයන් අතර සුවිශේෂී තරුණයන්. ඔබ පුරවැසියන් අතර සුවිශේෂී පුරවැසියා. එනිසා ඔබ තබන ලද මේ පියවර ඔබේ අනාගතය දීප්තිමත් අනාගතයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා ආරම්භක පියවර. මම ඔබට කියන්නේ ඔබගේ සහෝදරයෙක් ලෙස ඔබ මේ තියන ලද පියවර ඔබට ජීවිතයේ දිගු ගමනක් යාම සඳහා ඊටමත් පළමු පියවර, ප්‍රබල පියවරක් බවට පත්වන බව අපට විශ්වාසයි.
නිසා ඔබට ඉතාමත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ මොනතරම් ප්‍රමාණයකට ඔබේ වෘත්තීය වගකීම් ඉටු කරනවාද? ඔබ මොනතරම් ප්‍රමාණයට මේ රටේ මහජනයාගේ අපේක්ෂාවන් ඉටු කරනවාද? ඔබ මොනතරම් ප්‍රමාණයකට ඔබගේ දෙමව්පියන් ඥාතීන් මිතුරන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු ඉටු කරනවාද? ඒ හා සමාන ලෙස ඔබට දිගු අනාගතයක්, ඊටම සුබදායි දිගු අනාගතයක් ඔබ අතේ තිබෙනවා. අන්නේ සුබදායි දිගු අනාගතය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා ගෙනෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.